la 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 la. Jaya Mangalam, Subha Mangalam, Yuga Jeevite Vasana. Nimsi Nehelivi, Siyallin Piri, Viva Petumal Dina. Jaya Mangalam, Subha Mangalam, Yuga Jeevite Vasana. Nimsi Nehelivi, Siyallin Piri, Viva Petumal Dina. Yatin Vasavi, Desa Sema Langi, Mandakiniye Madhasasi, Nangva Pabakan Sada. Jaya Mangalam, Subha Mangalam, Yuga Jeevite Vasana. Mimsi Nehelivi, Siyallin Piri, Viva Petumal Dina. Mensi sannu salata sadakal udala sambhog sampatti arne puramal bimwan kalandun tamal vedi mal sarage o langve vasubhayog muduve bendi pushparage aha yatin vasavi desa sema langi. Jaya Mangalam, Subha Mangalam, Yuga Jeevite Vasana. Mimsi Nehelivi, Siyallin Piri, Viva Petumal Dina. Sulangille siumelle sitadi situse ginayan senasille ranuville vetai petuse metalin sulangille siumelle sitadi situse oh ginayan senasille ranuville vetai petuse aharde puja sane sinaye dev rajine. Jaya Mangalam, Subha Mangalam, Yuga Jeevite Vasana. Mimsi Nehelivi, Siyallin Piri, Viva Petumal Dina. Jaya Mangalam, Subha Mangalam, Yuga Jeevite Vasana. Mimsi Nehelivi, Siyallin Piri, Viva Petumal Dina. Yatin Vasavi, Desa Sema Langi, Mandakiniye Madhasasi, Nangva Pabakan Sada. Jaya Mangala kinkini nad patirei subhanakatin sahakariya samagin aob sam piligamu satutin aob sam piligamu satutin pembara situvili hadaranda dehadak adarayen banda senehas gangule
ආසිරි මල් වරුෂා හැලුණා ආසිරි මල් වරුසා හැලුණා ආදරේ රජ කිරුල දරන් සේක් වී සතුටින් රන් රස සේක් වී සතුටින් සසර පුරා අත්වැල් බැඳලා මල් සර මල්හි සර වැදිලා මේ දිවි ගමනේ සතුට ලබාගෙන ඉන්නයි අපේ ආසිරි ලබලා ඉන්නයි අපේ ආසිරි ලබලා ඉන්නයි අපේ ආසිරි ලබලා The heart of America, stolen from Africa, drove to America, finding an arrival, fighting for survival. I mean, when I analyze these things, to read next of the Lord of sense, how the take of Russia. From the soldier. I'm
පාඩු කාවේ දෙපසින් බලා ඉන්නවා නෙතින් කඳුළු මවලා මේ පූර්ව මතදී බුද්ධ පළඳින කොට අපි පුංචියට අහන්න ඕන දේවල්. එහෙනම් ඇයි මේ බුද්ධ දාන්නේ? අද මේ මම දන්නේ නැහැ මේ පුතා ගිහිල්ලා මගෙන් ඇහුවා නම් මං කීයටවත් සාරියක් ගෙනියන්න දෙන්නේ නැහැ කොහොමද දුන්නාද කියලා මම දන්නේ නැහැ කච්චිගෙට. මොකද අද හිතනවනේ අද අම්මලා සාරිය සුදු රෙදි වලින් වැඩක් නෑ අම්මලාට. කච්චිය පිච්චියට ගිහිල්ලා බල්ලා හෙලිවෙල්ලෙන් කියනවා වගේ ඊටත් වඩා හෙලිවෙන් තමයි අපේ අය ඒ චාරිත්‍ර වාදිත කරන්නේ. ඇයි මේ සුදු රෙද්ද? අද ඉලක්කම් වලින් 3-4 දිවිච්චාම අම්මට ගිහින් දෙනවා පෙට්ටියක දාලා සාරියක්. අම්මා මැරිච්චාම දරුවෝ 7-8 දෙනෙක් හිටියොත් පෙට්ටිය අවසනවා මිනිහ ගෙදර තියද්දි දුවරු ටික ඇවිල්ලා අම්මගේ රෙදි ටික පිට බෙදා ගන්න ඕනේ කියලා. ඒකටද ඒ වාගේ සාරියකුත් ඒකට ගොඩ කරන්නේ. හොඳට මතක තියාගන්න. අපි කියවලා තියෙන හැටියට අහලා තියෙන හැටියට මෙන්න මේ කච්චිය දෙන දවසේ මම දන්නේ දුන්නද නැද්ද කියලා. ඒ රත්තරන් අම්මා කෝපු කිරියොල මිල නියම කරන්න බෑ.
ඒ නිසා උපමාවක් ඔක්කාග රජ කල ඒවා කියන්න ගියාම වැඩි දුර යනවා. සුබ්‍රහ්මයයි නම් කල නායක බමුණු කුල එයයි බ්‍රහ්මාභිෂේකයේ මුල. ඒ තැන පටන් ගත්තාම මේ කුමාරයා කල්පනා කරනවා අම්මා අඬනවා. මේ දරුවට කිරි දුන්නු දියණිය Taman අරන් යන්න ආපුවාම එහෙමනම් අම්මා කියනවා නෑ පුතේ උඹෙන් වරදක් උනේ නෑ. මොකද්ද? කිරි තෙව්ව ළමදින් ඇඟුණු සෝපිත වුණා දෙලෙති. මේ අම්මා කිරි පොකුගේ උණුසුම ශෝකයෙන් ඇස් දෙකෙන් ගලනවා. එතකොට තමයි පුතා කල්පනා කරන්නේ මොකද්ද මේ ණය ගෙවන්න තියෙන්නේ? මෑණියනි මහහට වරදක් වුණොත් සැබවට මේ වරදක් වුණා නම් කොහොමද මේක ණය ගෙවන්නේ කියලා. කිරි දුන්නත් සදා නායකට නෙවෙයි කිසිදා. අම්මා කිරි දෙන්නේ ණයක් බලලා නෙවෙයි. අම්මා දංකුඩේ සූරගෙන කාලා කොස්ටික අල වටලේ තඹගෙන කාලා මේ දරුවන්ට කිරි දෙනවාද දරුවන් මතක් නැහැ. මට මේ වෙලාවේදී පොඩ්ඩක් මොකද අද බොහොම මේ තරුණ මව්වරු ඉන්නවා. කනගාටුයි. මේ අම්මලා දන්නවා විලිරුදාව හැදිලා දරුවෝ හම්බ වෙච්ච අම්මලා අඩුයි අද. කොහෙද දරුසනේ තියෙන්නේ? බය නැතුව අපි කියනවා මේ අම්මලා දරුසනේ හැස ලැබුවේ විලිරුදාවත් එක්ක. මේක සමාජයේ පිළලයක් වෙලා දොස්තරට ඕන වෙලාවට දරුවා ගන්න. ඒ ස්වභාව ධර්මයට උමනාවට නෙමෙයි. මෙන්න මේවා ගිලිහෙනකොට මව්පිය සෙනෙහස කොහෙද ගියහල් දන්නේ අපි මේ බොරුවට කෑ ගහනවා. උපන්දා දරුවා කුසේ ඉන්නේ නැති බලන්නේ මොනවද? වීඩියෝ ගේම් එක. එලිවැලි නටුම් ටික. අම්මා බල බල සතුටු වෙනවා නැන්දට වෙලා. දරුවා කුසේ. දරුවා ඉගෙන ගන්නවා ඒක. දරුවා සදාචාර වේද. හොඳට ඉගෙන ගන්න දුවේ. මෙවුවා ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි කරුණු තියෙන හින්දා අපි බය නැතුව කියනවා. ඕනේ කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දරුකම අම්මා කියන උත්ක හැම එක්කිනාගම තියෙන්න පුළුවන් නමුත් ගන්න බෑ. සැබෑ අම්මා කරනවා. ඒ නිසා තමයි කච්චි කිරිකට එදා අම්මට දෙනකොට අම්මා කල්පනා කරනවා ඔළුවේ තියාගන්නේ ඇයි? මුතුන් මල් කඩක් වගේ මේ මාගේ ඔළුවේ තියාගන්නේ. කවදා හරි දවසක සත්විත් මාස පිරිණු දවසට මගේ දුව එනවා මං ගාවට. මම ගිහිල්ලා පෙට්ටගමේ නැත්තම් තලකොළ පෙට්ටියේ දවස්වල තිබුණා. මේකේ අඩිය දාලා තැම්පත් කරලා තියෙනවා මේ සුදු කපු රෙද්ද. මේකේ කෙරෝලේ ගැට ගහලා තියෙනවා පඳුරක්. මේ පැත්තේ නම් අයියේ නායක දෙවියෝ මන් දන්නේ. අපේ පැත්තේ පත්තිනි දෙවියෝ. ඒ ආදි වශයෙන් මෙන්න මේ විදිහට පඳුරක් ගැට ගහලා තමයි මේ කච්චි කිරිකඩේ දෙන්නේ. අවුරුද්දක් හමාරක් ගියන් පස්සේ මෙන්න මේ 7 දවසේ යනවා දරු ප්‍රසූතියට තමන්ගේ ගැප්පෙල හරත් එක්ක අම්මගේ ගෙදරට. ඉස්සර තිබුණ කළුවර කාමරයක් තිබිරි ගියක් කියලා මේ ගෙදර තමයි දරු ප්‍රසූතිය ලැබෙන්නේ. මෙන්න මේ වෙලාවේ ඉන්දම මාතාවක් හෝ නැන්ද කෙනෙක් හෝ කවුරු හරි සහායිකාව ගමේ ඉන්නවා. ඒකටම සහජ උපන් දක්ෂතාවය තිබුච්ච අය. ඒකේ නායවිල්ලා මේ දරුවව අර නියමිත කාලේදී කුසින් ගන්නවා. කාටද දෙන්නේ? කිරියම්මට මතක් වෙනවා. එදා පෝරුවේදී දුන්නු කච්චිය කිරිකඩේ මගේ පෙට්ටගමේ නැත්තම් තලකොළ පෙට්ටියේ තියෙනවා. ගසාබසා දාලා කැල්ල ඉරලා පඳුරකට ගහනවා. ඒ අදාළ දෙවියන් වෙනුවෙන් අර ඉදා වෙන් කරන්නේ පඳුර. අපි මෙතන නියෝජනය කරන්නේ මණ්ඩපාල මහත්මයාගේ පාර්ශ්වය වෙනුවෙන් මගේ ප්‍රදීප් සේවක මහත්මයා වෙනුවෙන් ඇත්තටම ප්‍රදීප් ගැන කතා කරනවා නම් ඇත්තටම මම හරි සන්තෝෂවත් වෙන දවසක් අද දිනේ. මොකද අපේ ලාබාලතම අපේ පාමේ ඉන්න ලාබාලතම ස්ථීර සමාජිකයා තමයි ප්‍රදීප්. අද ඔබතුමියත් එක්ක අතිනත් ගැනීම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා මට. මොකද අපි හැම දිනම ප්‍රාර්ථනා කරපු ගොවිපලේ 101ක සමාජිකත්වය සියලු දෙනාම ප්‍රාර්ථනා කර එක දෙයයි. ඒ තමයි අන්තිමේදී ප්‍රදීප් මහත්මයාගේ මගුල් ගෙදරට අපි කොහොමද සහභාගී වෙන්නේ කියන එක. ඇත්තටම ඒ දින අද උදා වීම පිළිබඳව ඇත්තටම අපිට ලොකු සන්තෝෂයක් මේ සියලු දෙනාටම තියෙන්නේ. එතකොට ඇත්තටම ප්‍රදීප් මහත්මයා ගැන කතා කරාම